Hello, welcome my YouTube channel. මාත් එක්ක නුවර වටේ පොඩි රවුමක් යමුද? මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් මම ඉස්සරහට ඔයාලත් එක්ක ලස්සන vlogs බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවි මම අද ඉස්සෙල්ලාම යන්න හදන්නේ දළදා මාලිගාවට. ඉතින් මම මලුත් අරගෙන යන්න තමයි මේ හදන්නේ. තේ තුන්නක් ඇදිලා පාට ගෑවි මම නුවර ආවහම වැඩිපුරම යන්න කැමති තැන තමයි දළදා මාලිගාව කියන්නේ. ඉතින් මම ගියේ නිවාඩු දවසක නිසා ටිකක් සෙනග වැඩි. දළදා මාලිගාව ඇතුලේ ෆොටෝස් වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම මල් පූජා කරලා පහන් පත්තු කරලා දළදා මාලිගාවෙන් එළියට ආවා. ඉතින් මම ඊළඟට යන්න හදන්නේ දළදා මාලිගාව ළඟම තියෙන බිසෝ උල්පැන් ගේ කියලා හඳුන්වන තැනට. ඉතින් මෙතන හරිම ලස්සන තැනක්. ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න ගොඩාක් කට්ටිය මෙතනට එනවා. ඉතින් අපිත් යමුකෝ බලන්න. ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ. ඉතින් ඊළඟට මම යන්න හදන්නේ මහනුවර ඉදිකලා තියෙන ලංකාවේ පළවෙනි ඓතිහාසික ඉටි කෞතුකාගාරය බලන්න. ඉස්සෙල්ලාම ටිකට් අරගෙන ඇතුළට යන්න තමයි මේ හදන්නේ. ඒ කාලේ මහනුවර රාජධානියේ හිටපු සුවිශේෂී චාරිත ඓතිහාසික සිද්ධි රැසක් මෙම ඉටි රූප කෞතුකාගාරයෙන් අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක විවෘත කරලා තියෙන්නේ 2025 ජූලි 17 වෙනිදා. මේ කෞතුකාගාරය බලන්න ආවොත් මහනුවර රාජධානිය ගැන විස්තර ගොඩාක් ඔය කට්ටියට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ගිහින් බලන්න. දළදා මාලිගාව අසල තියෙන ඇහැලේපොළ වලව්වේ තමයි මෙම රූප කෞතුකාගාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන ටිකට් ප්‍රයිස් ගත්තාම වැඩිහිටියන් රුපියල් 400කුත් කුඩා දරුවන්ට රුපියල් 200කුත් වෙනවා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ඉතින් ඉස්සරහට ඔයාලට තවත් ලස්සන වීඩියෝස් බලා ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න. bye. යටි හිතේ පොපියමින් ඒනම වුණා සංසුන් සුසුම්ද කැලබී